Hi guys, එහෙනම් ඔයාලා අදත් එකතු වෙලා ඉන්න මගේ සෙජාන් අන්සර් YouTube channel එකත් එක්ක අද මම ඔයාලට කියලා දෙන්න යන දේ තමයි guys. ඔයාලට මතක ඇති ඉස්සර අප්ඩේට් එකක් ආවා driving simulator ශ්‍රී ලංකා එකේ. අර ත්‍රී wheel එහෙම එලවන්න තිබ්බේ guys අපිට මේ බස් livery දාන්න නෑ. ගොඩක් අය කියනවා දැන් කාලෙකට වඩා ඒක හොඳයි කියලා. ඉතින් guys ඒක මේ ඩවුන්ලෝඩ් කරගන්න හැටි තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මගේ මේ මම කියලා දෙන එකක්වත් මග නොහරින්න නැතුවම ඔයාලා මේක ඉන්ස්ටෝලේෂන් එක කරගන්න ඕනේ. ඉතින් guys දැන් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Google Chrome එක open කරගෙන ඒකේ new tab එකකට ගිහිල්ලා මෙන්න මෙහෙම search කරගන්න ඕනේ. driving simulator. sorry guys පොඩකින්. driving simulator ශ්‍රී ලංකා 2.5 කියලා ගන්න. හාද ඊට පස්සේ ඔයාලට එන මේ මුලින්ම එන download driving simulator ශ්‍රී ලංකා මේ software එක කියන එකේ එක උඩ විතරක්ම guys click කරන්න. ඒක උඩ click කරාම ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එයි. පොඩකින් මේක load වෙනවා. ඊට පස්සේ ඔයාලා මේක නැතුව මේ free APK download කියන එක උඩ එක සැරයක් click කරන්න. ඒක උඩ click කරාම your download has start කියලා එනවා. ඊට පස්සේ download anyway දෙන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ details වලට මම ගියාම guys මේක මේ විදිහට මම කරලා download වෙනවා. මේ බලන්න. දැන් guys මේක කරන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා ගාව දැන් කාලේ තියෙන app එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ driving simulator දැන් ඔයාලා Google Play Store එකකින් ගත්ත එක අනිවාර්යයෙන්ම delete කරගන්න වෙනවා ඔයාලට. ඒකේ guys දැන් ඔයාලට මේ කාලේ තියෙන අප්ඩේට් එක හම්බන්තොට වරාය ඒකේම තියෙන අප්ඩේට් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක delete කරගන්න වෙනවා ඔයාලට. නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ ඔයාලගේ phone එකේ. ඉතින් guys මේක download වුණාම මම ආයේ එන්න. හරි guys ඉතින් මගේ application එක download වුණා. මම මේක දැන් අපි මේක හොයාගන්න ඕනේ my files එකට ගිහිල්ලා මෙන්න මෙහෙම my files එකට ගිහිල්ලා මෙන්න මේ වගේ තියෙනවා guys අපේ application එකේ APK එක. ඊට පස්සේ ඒක උඩ එක සැරයක් click කරලා installing app කියලා වඩනවා. ඊට පස්සේ do you want to install this application කියලා වඩනම install දෙන්න ඕනේ guys. ඊට පස්සේ installing කියලා වඩනවා guys. app install කියලා වඩනවා guys. ඉතින් මේක සාර්ථක ක්‍රමයක්. මේක විතරයි දැන්ට තියෙන එකම ක්‍රමය ඔයාලට මේක download කරගන්න. ඊට පස්සේ මම මේක open කරගත්තාම මම ඔයාලට පෙන්නන්නම් පරණ අප්ඩේට් එක තමයි guys. මේ බලන්න guys පරණ අප්ඩේට් එකමයි. දැක්කද guys? කිසිම වංචාවක් බොරුවක් නැහැ. පරණ අප්ඩේට් එකමයි. මම ඔයාලට ඕනනම් පෙන්නන්නම් මේක මතකද? මේ තියෙන්නේ දම් රජින ඒ වගේම හරි ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ආසය මාව like කරලා subscribe කරලා තියාගන්න. ඉතින් මේ බලන්න guys මේක load වෙන විදිහම දැන් මිනිස්සු නැගිලි ඒව නැහැ. මේ දැක්කද guys? අපි guys මේකෙත් මුලින්ම settings හදාගන්න තියෙනවානේ මම මේකේ settings හදාගන්න එක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් මාව subscribe කරලා තියාගන්න bro. අපි යනවා. bye bye.